1,80,000ක් ඇති පුද්ගලයෙකු කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ කොටසකට රුපියල් 5ක ලාභාංශයක් ලබා දෙන සමාගමකින් ලබා ගන්න. පළවෙනි ප්‍රශ්නේ. අසර 3කදී උඩට ලාභාංශයක්. අපි ගන්න. පළවෙනි වාක්‍යය කොටස් ගණන සමානයි ආයෝජිත මුදල බෙදීම මෙලොවදී එනවා. ආයෝජිත මුදල 1,80,000යි මෙලොවදී රුපියල් 20යි. එනම් යම්ලදී ගන්න කොටස් ගන්න බිඳුව කොටස් 9,000. කොටස් 9,000 විතර ගන්නවා. හරියි. දෙවෙනි පියවර ලාභාංශ ආදායම සමාන වෙන්නේ කොටස් ගන්න ගුණකිරීම කොටසක ලාභාංශය ගුණකිරීම වසර ගන්න එහෙනම් අසල කොටස් 9,000ක් තියෙනවා. කොටසකට ලාභාංශ 5යි කියවේ. වසර 3කදී තමයි ලාභාංශ ආදායම ලබන්නේ. එහෙනම් උත්තරේ තුමර 15යි 9ක් 135යි 135යි ඉන්නවා. මේ ලාභාංශ ආදායම 1,35,000ක ලාභාංශ ආදායමක් ලබන හැබැයි අවුරුදු 3කට පස්සේ. අවුරුදු 3කට පස්සේ. right. Dominant දෙක. ලාභාංශ ලැබීමෙන් පස්සේ කොටස රුපියල් 27කින් ලැබෙනවා. ඔහු ලබන ප්‍රාප්ත ලාභය. මේ තුන්වෙනි පියවර. ප්‍රාප්ත ලාභය. කොහොමද කොටස් ගණන කිරීම කොටසක ලාභය. එනම් කොටස් ගණන 9,000යි. මොකද වෙන්නේ? 20 ගානේ අර 27 ගානේ වුණා. එහෙනම් 20 ගානේ අර 27 ගානේ වුණාට අපි ගන්න රුපියල් 7ක් ලාභය. එහෙනම් ඒකකින් 7ක් ලාභයි. අපි ගාව තිබ්බ කොටස් 9,000. ඔකේ. 4ක් 9,63යි. ප්‍රාප්ත ලාභය රුපියල් 60,000. තර පාලමේ පිපිටින් ඇති මාවිමේ පොල් ලන්ගේ හිතේ බොරු නෑනේ දුන් නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ ඊ ළඟ මාසයේ මැද භාගේ